ඔච්චර කියන්න තියෙන්නේ. ඊට තමයි වීඩියෝ එකට. අයියෝ. වැරදෙන පිටින් තමයි වීඩියෝ එකට. let's go. ආයි තින් මොකෝ වෙන්නේ ඉතින් ඔන්න දැක්ගෙන රියැක්ෂන් වීඩියෝ එක. අදගෙන ආවේ Facebook වීඩියෝ එකක්. ඉතින් ඔයාලා ලියන්න කලින් වීඩියෝ දෙකක් දැම්මා. දෙකම ගෙන ආවේ YouTube වීඩියෝ. එන්නේ Facebook එකේ ප්‍රශ්න කරලා තිබ්බා. එහෙනම් ඉතින් වීඩියෝ කරගන්න බැරි වුණා. වැඩිගන්න වීඩියෝට යන්න කලින් දෙයක් කියන්න තියෙනවා. Facebook group එකට join වෙනම link එක පල්ලෙහා දාලා තියෙන්නේ. Facebook group එකට join වෙන්න යාළුවනේ මාරේ group එකට join වෙලා අපේ වීම් ටිකක් share කරන්න තියෙන gaming channel එකේ වීඩියෝ එකක් දාන්න මෙදස්ටි gaming channel එකේ වීඩියෝ කරන ගමන් ඉන්නේ. ඉතින් ඒකේ වීඩියෝ හතරක් පහක් විතර වෙනවා. ඒක ඉස්සරහට දැන් මේක නම් කොහොමද ඉස්සරහට දිගට වෙටනවා වීඩියෝ නෙමෙයි reaction ඔච්චර කියන්න තියෙන්නේ. වැඩිගන්න තමයි වීඩියෝ එකට. let's go. මෙනමරනේ මේ හෙඩ්සෙට් එක දාගෙන වැඩි පටන් ගමු. හෙඩ්සෙට් එක මරුනේ සුබිනේ හෙඩ්සෙට් එක ලයිට් හැම තැනම RGB වැඩි පටන් ගමු. තියෙන නැත්තම් වෙලා යනවා. බලමු ඉතින් මීම් එක ඉස්සෙල්ලා මම්මඩ දෙවි. වලා පටන් ගත්ත ගමන් රෙද්ද වාහන පාරේ අවරනේ වනේ. ගණන් ගන්න බෑ ඉතින් වෙලා පාන්දර 4 මාරයි ගණන් ගන්න එපා. මේ මිටිය පොඩ්ඩක් දෙන්නකෝ. මොකද දැන් මිටිය එනයක් ගහනවත් දන්නේ. अरे बाप मीडिया मीडिया बोला दे अरे मीडिया वाला दे अरे मीडिया अरे मीडिया वाला दे bang manusia hoyyo ee pawuyako mama tinauna eකට මොනම ගුලක්ද මේ උදේ පාන්දර මේ මම යාතල් ගන්න එක හොඳ නෑ බං මේ මිනිස්සුන්ගේ මම කමෙන්ට් එක දාලා තිනේ මනස දුර්වලයිගෙන අතර ගන්න උඹලට ඒක ගෙවන්න එනවා. Oh my god bro. මම හිතලා නෙමෙයි බහිනා උනේ. යකෝ මෙහෙම සීන් එකක් දන්නේ නැති. යකෝ. ඊළඟට තියෙනවා මේ කැප්ෂන් එක ගන්න මොකක් හරි ඉමෝජි දාලා තින්නේ. මොකද්ද AliExpress ISO speed. යකෝ AliExpress එකේ ISO speed යකෝ AliExpress එකේ ගන්න ඉන්නවද? ගියාච්චිට බලමු මොකද්ද කියන. ආ මේ මූ දන්නේ. දැකලා දෙන මේ YouTube එකේද කොහොමද බල්ලි කයි ගහන්නේ අන්න ඒකයි බලමු මොකද ඌත්තගේ වෙయ్యේ හරකුන් හරක වීල් එකේ එකත් හැබැයි බය වුණා ඌ හිතුවේ ඇත්තටම බල්ලෙක් යට වුණා කියලා. ඌ පිටිපස්ස බැලුවෙන් තමයි වීල් එක පෙරළුනේ. දෙන්නටම ඔලේ නේ බලන් යද්දී. කුද මම දාවලා නැවනේ අපි අම්මන ඊළඟට තියෙන අම්මෝ නංගි. මොකද්ද සීන් එක? මොකක් කරේ ටිපර් සීන් එකක් තියෙනවට බලමු මොකද්ද කියන්නේ. ඉන්න ගෑනු ළමයි ඒගොල්ලෝ යටත් වෙලා ඉන්න ඕනි කියලා. අනික කාන්තාවක් වුණාම ලෝකේ ඉහළ තැනක් තියෙන මේගොල්ලන්ට ගොඩක් පිරිමි ළමයි සම්බ කරනවා වුණාට ගෑනු ළමයි තමයි ගොඩක් ඒගොල්ලෝ තමයි ජීවිතේ ගෙනන්නේ. මොකද මේ ඒගොල්ලෝ තමයි ගෙවල් වල ළමයි හදන්න ඕනේ. එතකොට පෞල් ජීවිතයක ඒගොල්ලෝ කල්පනාකරණය කරගන්න ඒගොල්ලෝ ගෙවල් වල කල්පනාකරණ කටයුතු කරන ඒගොල්ලෝ පිරිමි ළමයි හම්බ කරලා ගෙදරට ගෙනත් දෙනවා විතරයි. අඩේ අන්තිම දෙන්න මයික නම් අමාරුවේ වෙయ్యේ අඩේ බලමු කමෙන්ට් ටික කමෙන්ට් බලන්න ආව දින බලහම් කමෙන්ට් වල මගේ පුකින් වට්ටක් යකෝ මුගේ හිතා ගන්න පුළුවන් නේද මම කියන්න ඕනේ අපි ඊළඟ එකට යන්නේ පට්ට උදව්ව ඒක මොකද්ද පට්ට උදව් අවුරු බැස්ස නැත්තම් ඌ ඉවරයි බయ్యේ කමෙන්ට් එක බලන්නකෝ සවුන්ඩ් එක කියලා සවුන්ඩ් එකෙන් ඇහෙන ටිකමයි දාමු ඇහෙන ටික මුන් කමෙන්ට් කරලා තියෙන ඉතින් ඌ වට කියන්න බෑ බං ඒවා මේ මොකද බං මේ කෝවේ නඩේකුරා කස්තුරි මාමා කෝ නඩේකුරා කස්තුරි මාමා අරු වෙන ලොකු ලයින් එකකින් යන්නේ සාධාරණයි නේ එහෙම කරපු එක ඇත්ත මේ සීන් එකනේ මම බලව මොකක්ද යකෝ මේ කියලා හරි හරි
ලොකුසින් තියෙන උන්ට ඔහොම තමයි කරන්න ඕනේ බා ඇත්ත මෙව්වනේ ජෝක් කියලා පෝස්ට් එකක් තියෙනවා බලමු මොකක්ද කියලා මේ මීම් එක මේ වීඩියෝ මොකක්ද අද රෙවෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම කැපකිරීම මොකක්ද? මට නම් ජීවිතේ උනත් දෙන්න පුළුවන්. අද රෙවෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම ඒ මට ඉනාගේ මේ මොකක්ද අර කියන්නේ මේ කෙල්ල අර අනේ මට මොකක්ද කියන්නේ කැපකිරීම මොකක්ද? මට නම් ජීවිතේ උනත් දෙන්න පුළුවන්. මට හිනාගේ ඒකට නෙමෙයි මෙන්න මේකට අද රෙවෙනුවෙන් කරන්න හිනාව මරු වෙයි මොන නැතත් හිනාව සුපි උදේටවත් අපිට නෙමෙයි මීම් එකක් තියෙන වීඩියෝ ගන්නේ මීම් එකක් අපි කියලා බලමු මොකද්ද මේක තේරුම් ගන්න උදේට නොකා අවුරුදුස්සේ බලන්න ගිහින් කලන්ත මෝඩ් එක ඔන් වෙලා ඉති එකෙක් ඇවිත් මිට මොදලා කොන්දට එකක් ගහලා ඔයාද සැඟවන මුත්ත කියලා ඇහුවාම නෑනේ රෝල් නම්බර් යකෝ අපිටත් ඔය දින ගුණා පෙරේදා අවුරුදුස්සේකට ගිහිල්ලා ගියගම් මේ පොඩි කෙල්ල අහන ආයිබෝවන් අයියෝ අද මේ සැඟුණ මුත්ත මං කියනවා නංගි මං දැන් ආවේ කියලා අනේ බොරු කියන්න එපා තිස්තුන් ගෝඩියක් දෙක පීරයි පුත් දෙක පුතාලා හතර දෙනාටම යමති කුදුසාය අම්මෝ එපා කනක තිස්තුන් ගෝඩියක් දෙක පීරයි පුත් දෙක පුතාලා හතර දෙනාටම යමති කුදුසාය අම්මෝ එපා කනක ඒක මට්ටයි යකෝ ඉස්සලම තිබ්බේ පොඩ්ඩක් අවුල් මේ ටිකනේ මං ආතල්ල ලේලේලේල යකෝ ඉස්සලම කියන තීතුම් මෙහෙන කුණු වරපඩියක් කියලා වාස්තනයක් කො සීනි රෙන්ඩර් නිමු අමු කාලක නිමු බලමු මොකක්ද තියෙන්නේ කියලා යමත කුදසායි අපි මුන්දුන්නේ හතර දාන්න බං ඉන්නේ අනේ මන්ද අම්මට සුදු අම්මා ලෙෆ්ට් එන්න 33 කෝටියක් දෙවි පිහිටයි අර දැන් කීප් එක තමයි තියෙන්නේ සීරු රත්නන්තරේ පිහිට හතන රත්නන්තරේ පිහිට දීක බිම් එකට ඉති යාර නීලක විමේර තින ලංකා තැන නෙමේ මේව මේද මේව තිීන් පොට බලු මේ උඩපට තුවකු උඩ පටේ සයිස්ස එක මෙන අයිඩේවා පයිජේ සත්තරි කල්ලා හන්ඩපා යකෝ මම මේ දෙංගස් වීඩික පීන දික හිතනවා යකෝ කැස්සුනයකො එක පාටන සද්දෙට කෝකටත් කියල සත්‍යයට කොල්ලාපුම මම යකෝ සබ්දය වැඩි කරලා කියවක ඇවෙබි රත්තාම මේ දැන්වා බලු ඉන්න පෙලානෑ අපියන් ඊළඟටිකට සුවිරි වීම්ටි කතන හම්බුණේ සිරක පිරි අවුරුදු සිරි මොකදයකුයි අනාගතය අදයි අතෙරනුත් ඉවරයි යකෝ අයනට චීට්ටක නෙමඉන්න බලාංකු චීට්ටක නෙමඉන්නේ වැටුනොන්දන් ඉවරයි කලබලේන යාමිතස්ටි පොඩක් කලබලේ කියලා තේරනවට මොන කලබලයක් දික බලු නිරාකොරක්ද අහස්කුරත් හස්කුරක් යකෝ මටත්ත සීන්නෙකුණේ අමනිකමට අත්තු කොල්ල අල්ලං හිටිය ඔද ඔයගේ සුරගන්න ඒක මොකර ගියා කොහොම පත්තුන්නම විසික් කරම් මට සිරිකේ ඇතුළ ගිහිල්ල කුස්සියකින් ඇතරුණේ ගෑසෙක් ගාවෑ හම්මට හුඩු කොමරි රෑනක මට බැලබෙන හිටිය පහුද අවුරුදු මටම ගැලපෙන වීඩියක කම්බුණද ගැම්මත්තම පසරේ කැමරාමන් මොකත් පද්දම්ම බම්බර වගේ ඉන්න කැමති අය ඉන්නවනම් එන්නම දෙන්න බම්බර පැණි අපි මෙතන මතක් කරලා දෙනවා ඔයගොල්ලන් හැමෝටම ඒ නිසා හරි රහ තරගයක් බවට අනිවාර්යයෙන් මේ තරගයපත් වෙවි ධෝනි කෑනද කණේ පාර යකෝ ධෝනි කෑම කණේ පාර අපිට වැඩන්නේ ඒගොල්ලෝ ප්‍රශ්නේවා අපි යන් ඊළඟ වීඩියෝ එකට නංගිලා ඔහොමමයි බා
ඒකට පයුනේ අම්මා තේක දෙනවා මොකද ඔය කෑගහන්නේ අඩෝ ලත පට්ටම්ම ලත පට්ට ඒවනද මම අදම නෙහවි ලත පට්ටා ඔය අහලා තියෙද මොනවද ලතපත්තා වටලප්පන් ලතපත්තා වටලප්පන් ලතපත්තා අනේ ඒ වටලප්පන් ලතපත්තා මේ කියන්න හරියට වටලප්පන් ලතපත්තා මොනවද යාළුවනේ පාතාලේ සංගෝ කියන වීඩියෝ එකක් තියෙනවා කවි කිව්වා කවි බයිවා දැන් උඹ මොකටද මුට ගහන්නේ දැන් මෙතෙන් දිගට දාති හදලා ගනින් කියලා ඇත්ත කියම මේකෙන් ගහන්න අම්මප ගහන මුට ගහන්නේ කියලා ඒක වහන බොරුවක් නේ ඔබ දැන් මේ දැන් උඹ ලයිව් එකක් කිව්වනේ මම කිව්වේ කැලේනේ මෙහාට වෙලා හොයලා දෙන්න හරි හරි උඹ මුට ගහන්නේ කිව්වනේ මම දැන් උඹ බලාගනි ඒක තමයි මම කිව්වා හරිනේ ගහන්නේ මොකටද කියපන් උඹ කිව්වේ නැද්ද කියලා අම්මප කිව්වේ නෑ එහෙනම් එච්චර වගේ නෑ ගහන්නේ මොකටද ගහන්නේ ඇයි දැන් ගහන්නේ මොකටද මුට ඇයි මොකෝ හේ අපිට බයින්න වයිදෙන්න බේර ගන්න එක එක පයින් නෑ හොඳයි පැන්නොත් පම ගහන්නේ එක එක පයින් නෑ උන්ගේ වැඩ බලලා දැන් හරිද දැන් පයින් ගැහුවද ඈ ගහපන් දැන් පයින් ගැහුවද ගහපන් ගම ඉන්න හැටි ඒ ඕ මාරියන් නෑ බං හිටියා කියලා උඹ මොකද ඒ කියන්නේ මුල ගහන්නෙත් නෑ රිත් මම යනවා යන්න මෙන්න ට්‍රැක් මම මේ සුපිරි වීඩියෝ කමුණා ට්‍රැක්ලන්ත උඩේ මුඩ ලැජ්ජාවක් නේ ලැජ්ජාවක් අනේ මන් තමයි මට නම් ඔබ කරන්න කියලා ලැජ්ජයි මට මොනක බස් එකකින් බලන්න ඇති මේ මල්ලි මේ සුවපත් වේවා මගේ පුතෙක් වෙන දරුවෙක් මගේ පුතෙක් වෙන දරුවෙක් අන්න මචන්ලගේ වීඩියෝ එකක් තියෙනවා බලමු මොකක්ද කියලා ඇයි අපි වතුයි කයින් දෙනා වෙන වෙනම දාලා ආයෙත් ඒ ඔක්කොම කරන නාගෙන කන්නේ මන් දෙන්නේ දෙක මේකට යකෝ කාබ බට්ටි කෙනිය දාන්නේ අයියෝ අයියේ ඉතින් අද යන අද වීඩියෝ ඉවරයි වීඩියෝ එක දෙනවා මම වීඩියෝ එක ඉතින් ඕගොල්ලන්ට හිතන දේ කමෙන්ට් එකක් දාගෙන පල්ලෙහෙ ලයික් එකක් දාන්න වීඩියෝ එකට ෂෙයා පාරක් දාලා සබ්ස්ක්‍රයිබ් පාරක් දාලා ඉතින් සබ්ස්ක්‍රයිබ් දෙන්න මට Facebook group එකට join වෙන්න අනිවාර්යයෙන් group එකේ link එකක් මම දාලා දෙන පාරේ ඉතින් ඒක ෂෙයා කරන්න හැමදේම ඔව් ෂෙයා කරලා ඉතින් ඊළඟ වීඩියෝ සෙට් වෙමු ඊට ජය වේවා හරි ස්විං ඉඳ බලන්න Wait, step back when I come around, try and